අපි දන්නවා වත්මන් දේශපාලන තත්ත්වයට වර්තමාන රජය ජනතාවට ජනතාවගේ ආහාර පානයක්වත් හරියාකාර විසඳන්නේ නැතුව ජනතාවට පුළුවන් තරම් බඩට ගහලා තියෙන්නේ බදු බර ගහලා ගමේ ගොඩේ අහිංසක දරුවෙකුට කිරි කෝප්පයක් බොණ්ඩ විදියක් නැහැ. ඔය පාර්ලිමේන්තුවේ ඉන්නා වූ 159 සහ මේ 59 ගමකට පුළුවන් නම් ගිහිල්ලා බහින්න බලන්න. අනිවාර්යෙන් කොහොවිදල් පාරවල් එන එක නම් එනවා. මොකද මේ වෙන විට දිට්වා ව්‍යසනයේදී පාරවල් කරලා, ගෙවල් කරලා මේ කිසිම දෙයක් ජනතාවට හරියාකාරව හදලා දුන්නේ නැහැ. මේ ලහිලහියේ විනිසුරුවරුන්ගේ කාලේ දීර්ඝ කිරීමට මේගොල්ලන් බලන්නේ ඒකේ වෙන යටි අරුමුණක් මේගොල්ලන් ළඟ තියෙනවා. ඒ වගේම තමයි අද දින අපි දන්නවා දෙරටේ මිත්‍රභාවය තියෙනවා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යාළු මිත්‍රයෝ. ඒ වගේම මිත්‍රකමින් පිරිච්ච රටක් රාජ්නාත් ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යතුමා ලංකාවට තව නොබෝ දිනකින් එනවා කියලා අපි දැනගත්තා දන්නවා. මම මේ අවස්ථාවේදී ඉන්දියන් හයි කොමිෂන් එකට ලිපියක් බාර දුන්නා. ගරු ඉන්දියන් ආරක්ෂක අමාත්‍යතුමා හමුවීම සඳහා මටත් දේශපාලන පක්ෂයකට අවස්ථාව දෙන්න කියලා. මොකද පසුගිය කාලේ ආවා ඉන්දියාවේ විදේශ ඇමතිවරයා. මේක හම්බ වෙන්න ඉතින් අවස්ථාවක් දුන්න ඉල්ලුවමට මේතුමා හම්බ වෙන්න දුන්නෙත් නැහැ. ඊට පස්සේ මම ගිහිල්ලා ඉන්දියන් එම්බසිය ළඟ උපවාසයක් කළා. හැබැයි මේ උපවාසය කරන්න ඉඳ තියාගන්න එපා. මම කියා සිටින්නේ ඉන්දියාවෙන් පැමිණෙන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා හමුවිලා වත්මන් දේශපාලන තත්ත්වය, වත්මන් රජය සම්බන්ධ, වත්මන් ඉන්දියාවට අපෙන් යන වන්දනාන සම්බන්ධව පුළුල් සාකච්ඡාවක් ඉල්ලා තින්නේ. ඉන්දියාවෙන් ලැබෙන ආධාර හරි ලබාගෙන මෙරට දියුණු කරන්න බෑ. ඉන්දියාවේ ආධාර අවශ්‍ය නැහැ. ලංකාවේ දැන් හොඳට බදු ගහලා තියෙන්නේ මහා භාණ්ඩාගාරේ පිරලා තියෙන්නේ. හැබැයි IMF එක ගෙවන්න පටන් ගත්තට පස්සේ ඩොලර් එක ඉහළට යනවා. කරුණාකරලා මම රජයෙන් ඉල්ලා සිටින්නේ වත්මන් රජයෙන් ඉල්ලා තියෙන විනිසුරුවරුන්ගේ කාලේ නෙමෙයි දැන් තියෙන්නේ. ජනතාවගේ බඩගෝස්තරේ බලන්න, ගොවියාගේ බලන්න ජනාධිපතිතුමා හොඳ සංකල්ප ගේනවා. ජනාධිපතිතුමාගේ හොඳ සංකල්පයට අපි ගරු කරනවා. නමුත් ජනාධිපතිතුමනි ඔබතුමා සමහරලාට කොහෙවත් නැති ප්‍රශ්න වලට මැදිහත් වෙනවා. මේ ප්‍රශ්න ගේන්නේ කවුරක්වත් නෙවෙයි ඔබතුමා විනාශ කරන්න මිසක් රට හදාන්නවත් රට නිවැරදි මකට ගේන්නවත් නෙමෙයි. ඒ නිසා ඒ ගේන අයගෙන් කේලම් කියන අයගෙන් හොඳට ප්‍රවේශම් වෙන්න කියලා මම මේ අවස්ථාවේ ඉපත් කරනවා. 22 වෙනි සංශෝධනය සම්බන්ධ අපි ඊයේ පාර්ලිමේන්තුවේ පොඩි පිකටිනයක් කරා. සෙනග ගෙනාවේ නැහැ. බුරියානි දෙන්න 5000කුල අපි ළඟ නැහැ. හැබැයි ඒවත් දෙනවා නම් සෙනග ඉන්නවා. නමුත් යම් කාලයක අපි අවශ්‍ය වෙලාවට මිනිස්සු ගේනවා. මම කියන්නේ 22 වෙනි සංශෝධනය අකුලාගෙන නැත්නම් අකුලාගෙන හරි ඉරලා හරි විසි කළා ජනාධිපතිතුමා මේක අයින් කරන්න මේ ගේන්න යන්න එපා. මොකද මේක ගෙනාවොත් ඔබතුමාලාට ප්‍රශ්නයක් වෙනවා. මොකද ඔබතුමාලා ගොඩාක් කාලයක් ඉන්නේ නැහනේ පාර්ලිමේන්තුවේ හරි ජනාධිපතිපතිට හරි ටික කාලයක් ජනතාව වරම දුන්නේ ටික කාලයකට. ඒ ටික කාලේ රට හරියට කරන්න 22 වෙනි සංශෝධනය කරුණාකරලා අයින් කරන්න. අත උස්සප කෙනෙක් ඇත්නම් අන්තිමට වෙන්නේ මේගොල්ලන් ගෙවලට පෙරදිලා ගියාට පස්සේ ජනතාවට සලකාවි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා හැමදේම කියනවා. රට විනාශ වෙලා තිනවා. රටේ ආර්ථිකය බැලලා තිනවා. ඉතින් ඒතුමා පරණ ක්‍රමයට ඇත්ත වෙන රනිල් වික්‍රමසිංහ කියන කතාව ඇත්ත. පරණ ක්‍රමයටම තමයි යන්නේ. හැබැයි රනිල් වික්‍රමසිංහගේ කාලේ සීමාව තුළ ජනතාවට සහනක් තිබ්බා, කණ්ඩක් තිබ්බා, බොණ්ඩක් තිබ්බා. හැබැයි යම් විදිහකට රනිල් වික්‍රමසිංහලා මේ ගෙනාපු හොරු ටික තමයි මේ අල්ලා හිරේට දාන්නේ. මේ හොරු ටික අල්ලලා හිරේ දැමට කමන්නේ. මුංගෙන් ගණිකෝ සල්ලි ටික අරගෙන ජනතාවට බෙදපියවකෝ. ආන් ඔක් කරන්න තමයි හොඳ. අපිට ආරාධනාවක් කළොත් එහෙම යම් නීතිච්ච මහත්තයෙක් අපි යනවා. මොකද ඇත්ත වශයෙන්ම 22 වෙනි සංශෝධනයේ විනිසුරුවරුන්ගේ ප්‍රශ්නෙට සීලරත්නහාවරෝ මේකට නඩුවක් දාන්න ඔබ වහන්සේ සහයෝගය දෙන්න. මොකද නඩුවක් හදන්න ගිය පොක්සියක් හදන්න ගියද නීතිච්ච මහතු ගන්නේ ලක්ෂ 100යි 200යි. අපිට කොහෙද මහතු ලක්ෂ 100 200 අපිට ඒ නිසා අපිට එහෙම යම් නීතිච්ච මහත්තයෙක් මට උදව් කරනවා නම් අනිවාර්යෙන්ම මේකට එනවා කියන එක මම කියන්න කැමතියි. asianmirror.lk